හයි බොයිස් ඉතින් අන්න ෆ්‍රී ෆයර් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අද අපි යමු අපේ වීඩියෝ එකට. Hello, Greaser. Stop trying to look cool and help out already. ඕකේ බොයිස් ඉතින් සීසර් තමයි අද ගෙනල්ලා තියෙන්නේ. මේ ගේම් එක ගැන මම කිසි දෙයක් කියන්නේ ෆ්‍රී ෆයර් ඉතින් දන්නව කොහොන. මේකේ ගහන විදිහ කිසි දෙයක් කියන්නේ නැහැ. ඔයාලට තියෙන්නේ මේ විදිහට මේකේ අද මම කියන්නේ මම දැන් YouTube channel එක පටන් ගත්තනේ. ඉතින් මේ YouTube channel එකේ මට මේ අවුරුද්ද ඇතුළත 1k ගහගන්න උදව් කරොත් ඔයාලා මං මේ දෙසැම්බර් මාසේ ගිව්අවේ එකක් දෙන්න තීරණය කරා. ඉතින් ඒ ගිව්අවේ එකෙන් තමයි එම දෙසැම්බර් මාසයේ තමයි ගිව්අවේ එක දෙන්නේ. හරියටම 29 වෙනිදාට මම ගිව්අවේ එක දෙනවා. يعني 20 ඒ ගිව්අවේ එක ගන්න විදිහත් මම ඔයාලට කියන්නම්. ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕන ඔයාලා මගේ channel එක subscribe කරන්න ඕන. subscribe කරලා හැම දාලා තියෙන හැම වීඩියෝ එකකටම ලයික් කරන්න ඕනේ. මොකක්ම හරි කමෙන්ට් එකක් දාලා තියෙන්නත් ඕනේ. තව දෙයක් තියෙනවා. ඒ ලයික් කරලා කමෙන්ට් කරලා තියෙන එකට එහෙම වීඩියෝ ටික තියෙනවා. මම 29 වෙනිදාට ඔයාලට ගිව් එක දෙන්නේ. 28 වෙනිදාට මම වීඩියෝ එකක් දානවා. ඒකට ලයික් කරලා ඒකට ඔයාලා කැමති කමෙන්ට් එකක් දාලා ඒකේ වරහන් ඇතුලේ ඔයාලා දාන්න ඕන ඔයාලගේ WhatsApp නම්බර් එක. ඉතින් එහෙම දැම්මට පස්සේ ඒ ඔයාගේ කමෙන්ට් එකට වැඩිම ලයික් ගන්න කෙනාට හරිද වැඩිම ලයික් ගන්න කෙනාට මම ගිව්අවේ එක දෙන්න තීරණය කරා. ඉතින් ඒත් වැඩිම ලයික් ගත්ත කියලා වැඩකුත් නැහැ. එයා අපිව subscribe කරලා නැත්නම් අපේ වීඩියෝ ඔක්කොටම ලයික් කරලා නැත්නම් වැඩිම ලයික් ගන්න අරගත්තට වැඩක් නැහැ. ඉතින් බොස් තදක් කියන දින ඔයාලා මේ අවුරුද්දේදී ඔයාලට මට සබස්ක්‍රයිබර්ස්ලා 1k ගහන්න බැරි වුණොත් අපි සෙට් එකට. ඉතින් මං හිතනවා අපේ කොල්ලෝ සෙට් එකයි කොල්ලෝ සෙට් එකයි එකතු වෙලා මට කොහොම හරි 1k අරන් දෙයි කියලා. ඉතින් මං හිතනවා කොහොම හරි අරන් දෙයි කියලා. ඉතින් මං කියන්නේ ඉතින් අපි මේ පාර ගන්න බැරි වුණොත් අපිට අපි ලබන අවුරුද්දේදී ගිව්අවේ එක දෙනවාමයි. ඉතින් මේ අවුරුද්දේ කොහොම හරි අරන් දුන්නොත් ඒ මන් දෙන ගාන ඔයාලට හම්බෙන්නේ. ඉතින් ගිව්අවේ එකේදී කියන්නේ ඔයාලට අනිවාර්යයෙන්ම යම් කිසි මුදලක් දෙනවා. හැබැයි ඉතින් 1k මේ පාර මේ අවුරුද්දේදී ගහගන්න කොහොම හරි මට සපෝට් එකක් දෙන්න ඕන. හරිද? ඉතින් ටික තමයි කියන්න තියෙන්නේ. ඔයාලා මේ වීඩියෝ එකත් බලන්න. මේක බැලුවොත් තමයි ඔයාලට මගේ මේ ගිව්අවේ එක ගැන තීරණය කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම වීඩියෝස් ටිකක් ගේනම් මම හෙටයි අනිද්දාටයි නම් මේ මාසේ ඉවරලා අනිත් ඒ මාසේ පළවෙනි සතියේ මට වීඩියෝ දාන්න බැරි වෙයි. මොකද මට මේ අදනේ හෙට ඉඳන් මට ටර්ම් ටෙස්ට් පටන් ගන්නවා. ඉතින් මේකත් මේ බොහොම අමාරුවෙන් තමයි දැන් මේ පාඩම් කර ඉද්දි ටක් ගාලා දාගත්තේ. ඉතින් බොයිස් එහෙනම් එච්චරයි කියන්න තියෙන්නේ. එහෙනම් ගිහින් එන්න බයි බයි සෙට් එකටම ජයෙන් ජයම වේවා.